අපි නගරේ දූෂමාන ආරංචියක් පතුරවන්න ඕන බැංකුවට රත්තරන් අරන් යනවා කියලා. අපි යන්නේ මෙන්න මේ වනාන්තරය හරහා. ඔය මොඩේද රත්තරන් පුරපු කරත්ත තරම් කැලෑවල් ගාන යන්නේ මාව විනාශ කරන්නද? නෑ උතුමාණනි අපි ගෙනියන්නේ රත්තරන් නෙවෙයි. එහෙනම් අපි ඒකේ රත්තරන් විදියට අරන් යන්නේ අපේ සොල්දාදු අංගුව. නමුත් පේන්නේ රත්තරන් වගේ මේ උගුලට රැවටෙනවා බැන්ඩලේරෝ. ඔයගේ මොලේ තමයි මොලේ. මහත්මයාලා මොනවද බොන්නේ? අපි දෙන්නට ඕනේ දොඩම් යුස. අපි කරන්නේ මොකද්ද කියලා ඔහෙට දැන් තේරෙනවනේ. දොඩම් බොන්නනේ හදන්නේ. මාත් එක්ක විකාර දොඩවන්න එපා. ඒක නෙමෙයි මෝඩියෝ මතක නැද්ද? අපි දැන් ගිහලා කරත්තේ රත්තරන් පුරවගෙන කැලෑ පාරෙන් ගෙනියන්න ඕනේ. මමද මෝඩයා ඔයද මෝඩයා රත්තරන් පුරවගෙන කැලෑ පාරේ ගියොත් මංකොලකාරේ උදුර ගනීනේ. නෑ මෝඩියෝ රත්තරන් පුරවගෙන කවුද කැලෑ පාරවල බඩ ගහන්නේ? එතකොට කරත්ත මොකටද යන්නේ? කරත්ත වල රත්තරන් විදිහට යන්නේ අපිනේ. ඔය වගේ ගල් පැරන බොරු කියලා මට නම් බෑ අපායේ රස්ති ආදු වෙන්න. මෙන්න දොඩම් යුස රියල් දෙකක් දෙන්න. මෙන්න ගන්නවා. මොකද්ද මං දැන් ගියගේ හිටියේ එක පාරට ඔක්කොම අමතක වෙලා ගියානේ. හරි මතක් වුණා. අපි රත්තරන් පුරපු කරත්ත අරගෙන කැලෑ පාරේ මැට්‍රිවල බැංකුවට යන්න ඕනේ. දොඩම් බිව්වත් පෙරි වෙනවද? කවුද කියන්නේ මට වෙරි කියලා බොරු කිව්වොත් දෙනවා කන කුකුරන්න. මට ගහන්නේ මමද බොරු කිව්වේ. කතාව ඇති රත්තරන් අරන් යනවා කවුරුත් දන්නේ නැහැ. ඒක රහසක්. දොඩම් බීලා කොහොමද මෙහෙම වෙන්නේ? දැන් අපි යන්න ඕන රත්තරන් පටවන්න. දැන් කිව්වේ රත්තරන් නෙමෙයි සොල්දාදුව යන්නේ කියලා. උස මහත විස බීජ. ඔය වගේ බොරු කියලා කොයි අපාය යන්නද ලෑස්ති වෙන්නේ? ඔන්න මම නම් එන්නේ ඔයත් එක්ක යන්න. ඔයගේ මොලේ කොහෙද තියෙන්නේ? මෝඩ මැට්ටා. විශ්වාස කරන ඔබේ සැලැස්ම සාර්ථක වෙයි කියලා කපිතාන්. මගේ කිසිම මෙහෙයුමක් අද වෙනකන් අසාර්ථක වෙලා නැහැ අඳුකාරතුමනි. අද තමයි ඔය බැන්ඩලේරෝගේ අවසන් රාත්‍රිය. හැමෝම ඉක්මනට කොට වෙනවා. යාළුවා තරහ නැතුව පොඩි තල්ලුවක් දෙනවද ඈ? හරි මම උදව් කරන්නම්. හැමෝම කල්පනාවෙන් ඉක්මනට යමු මේ කුමන්ත්‍රණය ගැන කියන්න. උදානමින් ඉන්නවා. අනු අපි ක්‍රියාල් මතක තියාගන්නවා මං දෙපාරයි තට්ටු කරන්නේ කඩාපනින්න ඕනේ. අන ප්‍රකාර කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නේ. කිසිම වැරද්දක් කිසිම කෙනෙකුගෙන් සිද්ධ වෙන්න බෑ තේරුණාද? ඒ පිළිබඳ වගකීම මම බාර ගන්නවා. ඔය මංගොල්ලකාරයෝ කොහොම හරි කුදලාගෙන මාලිගාවට අරන් යන්න ඕනේ. ෆැල්ක් මේ මම යාළුකම් කියනවා නිදත් කඩයා. ජෝන් කොහෙද ඉන්නේ? ජෝන් බොරුවට බොරන්න එපා යා මෙහෙ නෑ. දෙයනේ මේ ආරංචිය කිව්වේ නැත්තම් එයා කපිතාන්ගේ උගලට අහු වෙනවා ඒකාන්තයෙන්ම. අත් දෙක වනවන එනවා මස් කට්ටක්වත් කියන්නේ. බඩකින්ටකුත් තියනවා තමයි ඒත් කොහම හරි මේ පණිවිඩය දෙන්න ඕන එයාට. කන්නත් දිරස්සවල් මොකට කරනවද? කලබල වෙන්න එපා. මං හිතනවා ඔයගේ කරත්තේ මට ඕන දේවල් තියෙන්න ඕනේ කියලා. මං ගොවියෙක් මේ ඔලිව් ගෝනි වගේ අත්නගරයට ගෙනියනවා. මාව රවට්ටන්න හදන්න එපා. මං දන්නවා ගෙනියන්නේ රත්තරන් කියලා. බැහැලා අරින ඔය ආවරණය දැන්ම. ඔහෙට වැරදුනා.
අහලා පුරුදු කටහඬක් ඔහොම ඉන්නවා. මං ආසයි ආගන්තුකයාගේ මූණ බලන්න. ආගන්තුකයාගේ මුණ බලන්න ආසදෝහේ. ඔහේ කපිතාන් රොඩ්රිගෝ ඒ තාම මේවට ආධුනිකයි. ඔහේ නම් මාව රැවට්ටුවා. දඟලන්න නැතුව හැරෙනවා පහු. ඉලන්දාරියා මට පොඩි උදව්වක් කරන්න මම බෙහෙතකට ගුළු බෙල්ලක් හොයාගෙන ආව මට පාර වැරදුනා. ඔහෙට පාර වැරදුනාට මට හරි ගියා. හිතාගෙන ආවේ එහෙම තමයි උනාට මම මුලා වුණා. ඔය දන්නවද මං කවුද කියලා මගේ රාජකාරියට බාධා කරොත් වෙඩි තියලා දානවා. කලබල වෙන්න එපා කපිතාන්. දානවා ආයුධ බිම. ඔහෙට මේ පාරත් වැරදුනා නේද කපිතාන්? ආච්චිගේ වෙස් ගලවලා මෙයාට පෙන්නමුද? මංකොල්ලකාරයෙකුට උදව් කිරීමත් වැරද්දක්. ඔහෙලගේ නීති ඔහෙලටම හොඳයි. දැන් කතාව නවත්තලා ඉක්මන් කරලා ගන්නව රත්තරන් එළියට. මම ආයුධ බිම දාලා යටත් වෙනවා. කරත්තේ රත්තරන් වලට එකම අයිතිකාරයා මමයි. මේ නෝරා කවුද? හොරුන්ගේ තොරු කම්බ හොරුණත් මට කමක් නැහැ. මේ කරත්තේ තියෙන රත්තරන් කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ මං. ලොකු කන්නවත්තලා මට පෙන්නනවා කරත්තේ රත්තරන්. රත්තරන් දකින්න හුඟක් ආසයිනේ. ඔන්න. දාන්නයි කිව්වේ ආයුධ බිමට. මං ආවේ නැහැ එක නරියෙක් අල්ලගන්නයි. නරි 4 දෙනෙක් වහුණා මගේ උගලට. මම දොහේද හරි නරියා. කාටම හොගන්නවා මං කේසර සිංහේ කවදාවත් නරියෙක් වෙලා නැහැ. සිංහාම පුරවගත්තට ඔහේ කොටලුවෙක්. මේ ඉන්න කොටලු ඔක්කොටම වෙඩි තියලා දානවා. නීතියට අනුව එහෙම කරන්න බෑ. ඒක මගේ නීතිය. ඒක රටේ නීතියට පටහැනි කපිතාන් මුලින්ම අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. කාටම හොගන්නවා මගේ අනේ ක්‍රියාත්මක වන්නේ ඔහෙට තේරුණාද? එමේ කපිතාන් තේරුණා. අනේට කරනු. සූදානම් වෙනු. රැට කාලත් නෑ මරන්න ඉස්සෙල්ලා කන්න දෙන කතාව මෙයා අහලා නෑ. අධෛර්යමත් වෙන්න එපා. හැම දෙයක්ම අවසාන මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. කතාව නම් සහතික ඇත්ත. මමත් ලස්සන හීනෙක් දැක්ක පිටිපස්සෙන්. සූදානම්. ඉලක්කේ හතර පැත්තේ වන්න කරලා තියන්නේ ආයුධ බිම දාලා යන්නත් එන්න වල්ලා. මගේ ගුරුතුමනි ඔබතුමා එහෙනම් මාව බේරගත්තා. බැඩලෙරෝ මග ඔයා හොයන්න ගුහාවට ගියා මේ උගල ගැන දැනුම් දෙන්න. ඔයා හින්දා අද මගේ පණ බේරුනේ. ගම්මුන්ගේ වීරයා බැන්ඩලෙරෝ යාද එතකොට ආණ්ඩුකාරයට හිසරදයක් වුණු දුප්පතාගේ හිතවතා තමයි ඔයා. ගම්මැසියෝ වගේම අපිත් ඔයාගේ වීරකම් අගය කරනවා. ඔයා එතකොට කපිටන් රොඩ්රිගෝගේ හීනේ. හුඟක් ස්තුතියි. ඔයාලා හැමෝම එකතු වෙන හොඳ කණ්ඩායමක් හදාගෙන ආණ්ඩුකාරයට එයාගේ කපිටාන්ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන්. මොකද ඔයාලා ඒකල කියන්නේ? ඒක තේරිනේ කරන්න ඕන බැන්ඩලරෝ අපිටම කුච්චි යන්න බෑ. ඔයා මොකද ඒකනේ හිතන්නේ? ඔයා කැමති නම් අපිත් කපිතාන්ට හොඳ පාඩමක් උගන්වනවා. මාත් කැමති එකතු වෙන්න. මෙයා කාන්තාවක්ද? මෙයා වරන් අපි යන්නේ මගුල් ගෙදරක කෑම උයන්නද? යන්න විතරක් නෙමෙයි මෙයාත් ඕන දෙයකට ඔට්ටුයි. දැන්වත් තේරුණාද? මට පේන්නේ දැන් ඔයාටයි කුස්සියට යන්න වෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා දුෂ්ටයන්ට පාඩමක් උගන්වන්න ඕන. ඔයාලා දැනගන්න කුස්සියට විතරක් නෙවෙයි මගේත් යුද්ධයටත් හොඳයි. ඔයා නම් දක්ෂෙක් වෙන්න ඇති. කපිතාන් නම් දක්ෂෙක් වෙන්න බෑ මොකද කල්සමේ ගහලා ගහගෙන මෙහෙනේ. මොකද මේ අල්ලා මමගේ රජවඩ කරෙකුට hina වෙන්නේ? මන්නේ කැල කරෙන් කඩාකත්තේ.